ඔයාටත් නිතරම සමනල්ලු පේනවද? මේක අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක් නොවෙන්නත් පුළුවන්. මේක විශ්වයෙන් ඔයාටම ලබා දෙන පවර්ෆුල් මැසේජ් එකක් වෙන්නත් පුළුවන්. සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. අපි අපේ කලින් වීඩියෝ එකකින් කතා කරා ඔබගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වීම සඳහා ආසන්න බවට විශ්වයෙන් ලබා දෙන ඉඟි මැසේජස් සම්බන්ධයෙන්. එහිදී අපි කතා කරා ඔබට නිරන්තරයෙන් සමනලුන් දර්ශනය වෙනවා නම් දක්නට ලැබෙනවා නම් ඒ වගේම සමනලුන් ඔබේ ශරීරයේ වහනවා නම් ශරීරයේ ස්පර්ශ වෙනවා නම් ඒ වගේම සමනලුන් ඔබගේ ගේ අවට ඒ වගේම ඔබගේ ගේ අභ්‍යන්තරයේ ඔබගේ නිදන කාමරයේ නිරන්තරයෙන් සමනලුන් ගැවසෙනවා ඔබට දකින්න ලැබෙනවා නම් මෙය විශ්වයෙන් ලබා දෙන පණිවිඩයක් විය හැකියි. ඔබට නිරන්තරයෙන් සමනලුන් දකින්නට ලැබෙනවා නම් ඔබ law of attraction කරන කෙනෙක් නම් විශ්වාස කරන කෙනෙක් නම් විශ්වය මගින් ඔබට මතක් කරනවා මේ සමනලුන් හරහා ඔබට ලබා දෙන මැසේජ් එක තමයි ඔබගේ ට්‍රාන්ස්ෆෝර්මේෂන් එක ඔබගේ පරිවර්තනය සිදු වෙමින් පවතින බව. ඔබගේ පැවති ඕල්ඩ් එනර්ජි පරණ ශක්තියෙන් දුර්වලතා ඒ සියල්ල ඔබගෙන් ඉවත් යමින් නව ශක්තියක් ඔබගේ නව සංඛ්‍යා නව ෆ්‍රීකවන්සි එකක් හරහා ඔබගේ ජීවිතයේ ඉහළ මානයකට ගමන් කරමින් පවතින බව මේ හරහා විශ්වය විසින් පණිවිඩ නිකුත් කරනවා ඔබට. ඒ වගේම ඔබ මේ වෙන විටත් ප්‍රාර්ථනා කරන දේවල් මැනිෆෙස්ට් කරන දේවල් ඔබගේ ජීවිතයකට ළඟා වෙමින් පවතින බව මේ හරහා කියවෙනවා. ඔබගේ ජීවිතයට ඒ ඉටු වීමට ආසන්න බව මේ හරහා කියවෙනවා. මෙතනදී අපිට තව තේරුම් ගන්න තියෙන සුවිශේෂ කාරණයක් තමයි මේ අපි දකින සමනලුන්ගේ වර්ණය එයාලා කලයක අනුව විශ්වයෙන් අපිට දෙන පණිවිඩය එකිනෙකට වෙනස් වෙනවා. අපි දැන් බලමු අපි දකින සමනලුන්ගේ පැහැ වර්ණය අනුව ඒ හරහා විශ්වය අපිට ලබා දෙන පණිවිඩය මොකක්ද කියන එක. ඒ හරහා අපිට පුළුවන් අපි දකින සමනලුන්ගේ වර්ණය අනුව මේ අපිට මොකක්ද දෙන්නේ මේ හරහා දෙන මැසේජ් එක මොකක්ද කියලා ඉතා පහසුවෙන් අඳුනගන්න. ඒක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. පළවෙනි එක තමයි කහපාට සමනලුන්. කහ වර්ණය හරහා විශේෂයෙන්ම ලබා දෙන්නේ සුබ දෙයක් ඔබට ආසන්න බවයි. ඒ කියන්නේ සුබ සිද්ධියක් ඔබට සිදුවීමට ආසන්න බවයි. ඒ වගේම මේ කහ වර්ණ සලකුණෙන් ඔබට සතුට, සාර්ථකත්වය, හොඳ හමුවීම, සෞභාග්‍ය විශ්වය හරහා ළඟා කර දෙන බවට ඔබට පණිවිඩ නිකුත් කරනවා. ඒ වගේම ඔයාගේ ජීවිතයට හොඳ දේවල් මේ වෙන විට ලැබිලා තියෙන බව, අලුත් අවස්ථාවන් ඔබට ඉක්මනින්ම උදාවන බවත්, සාර්ථක ප්‍රතිඵල ඒ හරහා ඔබට ලබාගත හැකි බවත් විශ්වය මේ හරහා ඔබට ඉඟිපල කරනවා. ඊළඟට සුදු පැහැති සමනලුන් ඔබට නිරන්තරයෙන් දකින්නට ලැබෙනවා නම් ඒ හරහා කියවෙන පණිවිඩය තමයි ගාඩියන් ඒන්ජල්ස්ලගේ නිරන්තරයෙන් ආරක්ෂාව ඔබට ලැබෙන බව. ඔබගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාගේ වෙන්න පුළුවන්. ඔබට නිරන්තරයෙන් ඒ ආරක්ෂාව රැකවරණය නිරන්තරයෙන් ලැබෙනවා කියන එක මේ හරහා කියවෙනවා. ඒ වගේම මේ සුදු පැහැති සමනලුන් ඔබට නිරන්තරයෙන් දර්ශනය වෙනවා නම් ඔබගේ ශරීරයේ ස්පර්ශ වෙනවා නම් මේ සමනලුන් ඇවිල්ලා ඒ හරහා කියවෙන තවත් කාරණයක් තමයි ඔබ ඔබගේ සාර්ථකත්වයේ මාවතේ හරි ගමනක් කියන්නේ නියම පාරේ ඔයා හරි මාර්ගයේ යනවා කියන එකත් මේ හරහා විශ්වයෙන් ඔබට ඉඟිපල කරනවා. ඊළඟට ඔබ නිරන්තරයෙන් නිල් පැහැති සමනලුන් දකිනවනම් ඒ හරහා කියවෙන්නේ ඔබට මානසික සුවය, ආත්මීය සැනසීම, සුවපත්භාවය ඔබට උදාවන බවයි. ඒ වගේම ඔබ ආරක්ෂිත බවත් මේ හරහා කියවෙනවා. ඔබට රතු පැහැති සමනලුන් දකින්නට ලැබෙනවා නම් ඒ හරහා කියවෙන්නේ ඔබගේ ආදරය, ප්‍රේමය සහ අලුත් ආරම්භයක් ඔබට පැමිණෙන බව. ආදරය නිසා ඔබ යම් වේදනාවකින් පසු වුණා නම් අනේ තත්ත්වය පහව ගිහිල්ලා ඔබට නව ප්‍රේමයක්, නව සම්බන්ධතාවයක් සඳහා කාලය උදා වෙමින් පවතින බව මේ හරහා කියවෙනවා. ඒ වගේම මේ වන විටත්
ශක්තිමත් ආදර සම්බන්ධතාවයක් තියෙන පුද්ගලයෙක් නම් එයාගේ ආදර සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් වෙලා සාර්ථකත්වය කරා යන බව මේ හරහා කියවෙනවා. මීළඟට ඔබට දම් පැහැති සමනලුන් නිරන්තරයෙන් දක්නට ලැබෙනව නම් ඔබගේ ආත්ම ශක්තිය වර්ධනය වන බවත් ඔබගේ ආත්මීය දොරටු විවෘත වන බවත් ඔබගේ ප්‍රඥාව වර්ධනය වන බවත් ඔබගේ අභ්‍යන්තරය මගින් ඉන ගයිඩන්ස් එක මගින් ඔබට යම් මඟ පෙන්වීමක් කරනවා නම් ඒ විශ්වාස කරන ලෙසත් ඒ අනුව කටයුතු කරන ලෙසත් මේ හරහා කියවෙනවා. ඔබට තැඹිලි පැහැති සමනලුන් නිරන්තරයෙන් පේනවා නම් මේ හරහා කියවෙන්නේ ඔබගේ සිතේ තියෙන අදහස් ක්‍රියාවට නංවන්න කියන එක. ඍජුව ඔබ ක්‍රියාත්මක විය යුතු කාලයක් බව මේ හරහා කියවෙනවා. ඊටමත් ආත්ම විශ්වාසය ඇතුව ඇක්ෂන් සඳහා යන ක්‍රියාත්මක වීම සඳහා සුදුසුයි කියන එක විශ්වයෙන් මේ කාලය සුදුසුයි කියන එක ක්‍රියාත්මක වීමට විශ්වය හරහා පණිවිඩය නිකුත් කරනවා. මේ අවස්ථාවේදී ඔබ ඔබගේ සිතේ තියෙන අදහස පසුබට නොවී ක්‍රියාවට නංවන්න ඔබගේ ගමන ආරම්භ කරන්න. ව්‍යාපාරික අදහසක් වෙන්න පුළුවන්. ඔබගේ ගමන ආරම්භ කරන්න විශ්වයෙන් ඔබට අවශ්‍ය සහයෝගය නිරන්තරයෙන් ලැබෙනවා කියන එක මේ හරහා කියවෙනවා. ඔබට නිරන්තරයෙන් කොළ පැහැති සමනලුන් දකින්නට ලැබෙනවා නම් මේ හරහා ඔබට සැප සම්පත්, මුදල්, abundance බහුලත්වය නිරන්තරයෙන් ළඟාවීම සිදුවීම ආසන්න බව මේ හරහා කියවෙනවා. මෙහිදී ලැබෙන විශ්වීය පණිවිඩය තමයි ඔබට මුදල් හා සැප සම්පත් වර්ධනය වෙමින් පැමිණෙනවා. ඔබ ඉවසීමෙන් සූදානම්ව සිටින්න කියන පණිවිඩයයි මේ හරහා දෙන්නේ. ඔබට නිරන්තරයෙන් කළු පැහැති සමනලුන් පේනවනම් මේක බය වෙන්න ඕන කාරණයක් නෙවෙයි. ඔබගේ පරණ සයිකල් එක ඔබ පැවති ජීවන පුරුදු වැරදි පුරුදු වැරදි සබඳතා මේ දේවල් අවසන් කරලා නව අවස්ථාවකට උදාවීම නව අවස්ථාවක් ආරම්භ කරන්න ඔබට කාලය එළඹී ඇති බව මේ හරහා කියවෙනවා. ඔයාගේ ජීවිතයේ මෙතෙක් පැවති දුෂ්කර දේවල් අවසන් වෙලා නව ජීවිත පරිච්ඡේදයක් ආරම්භ වීමට සූදානම් බවයි මේ හරහා කියවෙන්නේ. මේකෙද යුනිවර්සල් මැසේජ් එක තමයි පරණ දුක්ඛිත දේවල් අතහැරලා ඔබ ඉදිරියට යා යුතු බව. අවසන් වශයෙන් අපි කතා කරමු මල්ටි කලර් බටර්ෆ්ලයිස්ලා. ඒ කියන්නේ බහු වර්ණ, ඒ කියන්නේ පාට කීපයක් තියෙන ලස්සන සමනලුන් ඔබ නිරන්තරයෙන් දකින්නට ලැබෙනවා නම් මේක විශ්වයෙන් ලැබෙන ඉතා ශක්තිමත් සලකුණක් ඔබට. මේ හරහා කියවෙන්නේ ඔබ මැනිෆෙස්ට් කරන දේට ඔබ අලයින් වෙලා ඉන්නවා කියන එකත් ඔබගේ එනර්ජි ෆ්ලෝ එක ඉතාමත් ශක්තිමත් බවත් ඔබට ඔබ මැනිෆෙස්ට් කරපු දේ රිසල්ට්ස් විදියට ඉතා ඉක්මනින් ලැබෙන බවත් මේ හරහා කියවෙනවා. හොඳයි, ඊට පස්සේ නම් ඔබ කවදාවත් සමන්ලේක් දැක්කම මේ සාමාන්‍ය සමන්ලේක් කියලා මේක අතහැරලා දාන්න එපා. මේක විශ්වයෙන් ඔබට ලැබෙන ඍජු පණිවිඩයක් විය හැකියි. ඒ සඳහා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න කියලා අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ මොන වගේ වර්ණින් යුත් සමනලුන් මේ වෙනකොට දැකලා තියෙනවද? ඔබට මොන වගේ අත්දැකීම් තියෙනවද? පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම එහෙම ඔබ සමනලෙක් දැක්ක වෙලාවට විශ්වයට ස්තුතිවන්ත වෙන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අපේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.